එනවා කිතුල් ලකුරු කඩේ මුදලාලි. අයියේ ඉතින් කියන්නකෝ කොහොමද වෙන්නේ මෙතන කියලා. මෙහෙමයි මේක අපේ හදන්නේ පැණි නිලුවෙන් ගේන්නේ. ගෙනල්ලා හකුරු හදනවා. එතන අමතර පැණි විකුණනවා. මේක අපි දාන පැණි කිලෝ 10කට සීනි කිලෝ එකමාරක් තමයි. දාලා තමයි මේ හැඳි ගන්න. නැතිනම් මේක තියාගන්න බෑ දීවිලා යනවා. තිය වුණාම අර මිනිසුන්ට ගිහින් කන්නකොටත් ප්‍රශ්නයක්. ඒ හින්දා තමයි සීනි චුට්ටක් දාන්න. සීනි නොදාත් හදනවා. ඒක අර හැම පැණියකින්ම හදන්න බෑ. ඒක අර මේ විදිහකින් කරගෙන යන හැකි හින්දා සීනි චුට්ටක් දාන්න නැතුව පුරන්න බෑ. ඇත්තන පොල් කට වලින් ගලවන්නත් බෑ. ඒතර මේ මොනවාද මේ කප්පාවක් තියෙන්නේ? ඒවේ තමයි පොල් කටු තියන්නේ. ඒවයි පොල් කට්ට තියන්නේ. මේ කප්පුඩ තමයි පොල් කට්ට තියන්නේ. නැත්නම් මේක පෙරලෙනවනේ. පෙරලෙනවන තමයි මේකට පොල් කට්ට තියන්නේ කියලා. ඔව්. මෙතන තමයි පොල් කට්ට තියනවා. ඉන්නෙන්නම හඳි ගන්න ඕනේ. ඔව්. මේක ඒ කියන්නේ අර පෙන දානවානේ. පෙන ටික ඉඳෙන්න මේ ගන්න හයි වෙන ගන්නට හැදි ගන්න. දෙගොල්ලගේ. ඔව්. ඒක අර ගින්දර ඔෆ් කරලා තමයි හැදි ගන්න. එතකන් හැදි ගන්නෑ. විනාඩි 15ක් 20ක් හැදි ගන්නකොට කඩලා පදන් වෙනවා. ඒ කියන්නේ අර පදම අපි හිතන් ඉන්නවා මේ පදමට මේක ඔෆ් කරගන්න ඕනේ කියලා. ඒතර ඉතින් හදට මේ මොකද්ද අලුත්ගම පාරනේ? ඔව් මතුගම අලුත්ගම පාර ගල්මත්ත. ගල්මත්ත හන්දිය. ඔව්. මතුගම අලුත්ගම පාර ගල්මත්ත හන්දිය. ගල්මත්ත හන්දියෙන් පැත්තනම මෙතන ෂොප් එක තියෙනවා. තුල් ලකුරු ටිකක් කාලම ගියයි. යා ඒ ඇත. ආරෝ කට් කරගත්ත හැම වක් කරනොත් කරන්න. ඒකට තමයි කප් තියෙන්නේ. නැතු පොල් කට්ට තියන්න බෑනේ තියලා අත ගන්න බෑනේ කමාරට. එළවලුවානේ. ඔය කොච්චරක් විතර තියාගෙන ඉන්නවද? මේක වක් කරලා විනාඩි 15ක් 20ක් විතර තියෙනවා. ඊට පස්සේ ගලවත හැකියි. පොල් කට්ට අනිත් පැත්ත හරවලා ගලවත හැකියි. ගලවලා ඊට පස්සේ ඕකෙස් එක අඩු කරනවා. සාමාන්‍ය ගලවලා විනාඩි 15ක් විතර තියෙන්න ඕනේ. අනිත් පැත්ත හයි වෙලා නේ. සාමාන්‍ය කොච්චර කාලයක් තියාගත්ත හැකිද? මේක මාසෙකමාරක් දෙයක් තියාගත්තා. අර ෆ්‍රිජ් එක දැම්මොත් තව දවස් තියාට අර එහෙම නැතුව දිය වෙන්න බලනවා ටික දහක් යනවා. අර දේශගුණික හිත ඕනට රත්තුනෝතින් දිය වෙනවා. රත්තුන පටගාලා දිය වෙනවා. අර මුරුකෝල එහෙම ගාලා තියෙන දේශගුණික දේශගුණික වෙනස් වීම මත කල්ලිකුත් දිනේ වෙනස් විය හැක කියලා. ඇත්ත කියලා. මේක අපේ ඉතින් කඩවල් වල වැඩි නැහැ. මුස්ලිම් නැගේ හෝටල් වල එක තුනක දානවා මම. කොහොමද කැමට යන්නේම තමයි. ඉතින් දන්නව කරන්නේ කොහොමද කියන්නේ. පුරුදු කෙනාට කරන්න තේරුම් නැහැ. දන්නේ නැහැ. හැමදේම හැමෝටම බෑ.
මේකේ නම මොකද්ද? කුස කුසල්. කුස එයා තමයි මෙතන වැඩේ කරගෙන යන්නේ. වැඩේ කරගෙන යන්නේ. එයාට වැඩේ හුරු කරලා තියෙන්නේ වැඩේ. එයා වැඩේ කරගෙන යනවා. මෙන්න 70ක් විතර වැක්කෙනවා වඩිය පොඩි වඩියක් දාලා තියෙනවා. වෙනදා පොල් කටු වල හිටිනවා. පැණි වල අද තමයි පැණි කියන්නේ. පැණි ගෙනපුවම කොච්චර කාලයක් කොහොමද කරන්නේ? කොච්චර පැණි ගෙනනවා? යනවා 70ක් විතර තියාගන්න. කොච්චර කියන්නේ ලීටර ගණන්ද කියන්නේ? ගැලුම් වලට කියන්නේ ගැලුමක ලීටර 20ක් 25ක් විතර ගේනවා. ගැලුම් 6-7ක් ගේනවා 7කට ඇති වෙන ඉතින් ගේනවා. ඊට පස්සේ 5කට ඇති වෙන ගේනවා.